good evening හැමෝටම. ඔන්න අපි අද අපේ live session එක පොඩි වෙලාවක් ගියා පටන් ගන්න යන්නේ. එතකොට අපි අද කරන්න යන්නේ live session එක මට මතක විදියට 14 වෙනි live session එක. ඒ කියන්නේ අපි ඉරිදා Sundays 14ක් අපි live sessions වලින් හම්බෙලා තියෙනවා. ඉතින් මේ වෙනකොට අපි සෑහෙන දේවල් ගොඩක් කතා කරලා තියෙනවා අපේ live sessions වලින් කතා කරලා තියෙනවා. විශේෂයෙන් ගොඩක් අපිට එන ප්‍රශ්න අරවාන සම්බන්ධව තමයි ඉතින් අපෙන් අහලා තියෙන්නේ. ඉතින් මේක ඔයගොල්ලෝ හැමෝම දන්නවා අපි ඔයගොල්ලෝ අහන ප්‍රශ්න බේස් කරගෙනම තමයි අපේ live session එක දිගටම කරගෙන යන්නේ. ඉතින් මේ අද දවසෙත් අපේ ප්‍රශ්න ටිකක් අපි දිනවා. අපි කලින් සුපුරුදු පරිදි අපේ ප්‍රශ්න ටික page එකේ දාලා තියෙනවා. ඉතින් අද කොහොමත් මට ටිකක් live වෙන්න පොඩි වෙලාවක් ගියා. අපි time එක ගන්නේ නැතුව අපේ live session එක start කරමු. අපේ Q&A එකට අපි කෙලින්ම යමු. right. okay. right. අපේ පළවෙනි ප්‍රශ්නය තියෙන්නේ ගෙදර හොඳට settle වෙලා මාළු ඉන්න ටැංකියකට අලුතෙන් ගෙනාපු මාළුවෙක් දැම්මොත් ගෙදර හොඳට සෙටල් වෙලා ඉන්න මාළු ඉන්න ටැංකියකට අලුතෙන් ගෙනාපු මාළුවෙක් දැම්මාම කලින් ඉඳන් ටැංකියේ ඉඳපු මාළු සමහර වෙලාවට ලෙඩ වෙන්නේ ඇයි? හරි. ඒ කියන්නේ මේකයි කතන්දරේ. දැන් ඔයාගේ ගෙදර හොඳට සෙටල් වෙලා ඉන්න මාළු ටැංකියක් තියෙනවා නම් ගොඩක් වෙලාවට මාළු ටැංකියේ ලෙඩ රෝග එන්න තියෙන chance එක, ඒ කියන්නේ මේ මාළුන්ගේ ටැංකිය ඇතුලේ ලෙඩ රෝග තියෙන නැත්නම් පැරසයිට්ස් තියෙන සමභාවිතාවය ගොඩක් අඩුයි. එතකොට අපි ප්‍රශ්නේ තියෙන්නේ අපි හරි සරල දෙයක් පිටින් මාළුවෙක්. දැන් අපි හිතමුකෝ අපි ඇක්වේරියම් එකකින් මාළුවෙක් ගන්නවා කියලා. එහෙම නැත්නම් අපි අපේ යාළුවෙක්ගේ ගෙදරකින් මාළුවෙක් අරන් එනවායි කියලා. දැන් ඔකේ ප්‍රශ්නේ තියෙන්නේ සමහර වෙලාවට සමහර පැරසයිට්ස් එහෙම ඉන්නවා. ඒ කියන්නේ එයාට ඒ පැරසයිට් එකත් එක්ක ජීවත් වෙන්න හුරු වෙලා. ඒ කියන්නේ එයාගේ ඇඟේ පැරසයිට් එක තියෙනවා. නමුත් ඒ පැරසයිට් එකට එයාගේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණයත් එක්ක ඒ පැරසයිට් එකට බෝ වෙන්න chance එකක් දෙන්නේ නැතුව ඒ මාළුවා ඒ පැරසයිට් එකත් එක්ක එයාගේ මාළුවාගේ ඉමුනිටි සිස්ටම් එක ඒ පැරසයිට් එකත් එක්ක මේ ෆයිට් කරලා එයාව කන්ට්‍රෝල් කරන් ඉන්නවා. දැන් අපි හිතමුකෝ මගේ ගෙදර මාළු ටැංකියේ මාළුන්ට කිසිම ලෙඩක් නැහැ. පේන්න ලෙඩක් නැහැ. හරි. මම මේ ටැංකියේ මාළුවෙක් මගේ යාළුවෙකුට දෙනවා. එතකොට යාළුවාගේ ටැංකියෙත් මම මාළුවා දෙන වෙලාවෙ ගත්තාම කිසිම මාළුවෙකුට අසනීපයක් නැහැ. හොඳින් ඉන්නවා. හැබැයි මගේ මාළුවා ගිහිල්ලා මගේ යාළුවාගේ මාළුව ටැංකියට දැම්මට පස්සේ ඒත් මගේ මාළුවා මාසයක් දෙකක් යනකම් හොඳට ඉන්නවා. කියන්නේ කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්නවා. හැබැයි ඒ මාළුවා දාලා ටික දවසක් යනකොට මගේ යාළුවාගේ මාළු ටැංකියේ මාළු ටික අසනීප වෙනවා. එතකොට මේක තමයි අහලා තියෙන ප්‍රශ්නේ. ඒකට හේතුව තමයි දැන් මගේ මාළු ටැංකියේ මාළු ටික හොඳට හිටියට මොකද ඒ මාළුන්ගේ ඇඟේ යම් යම් පැරසයිට්ස් වර්ග නැත්නම් බැක්ටීරියාස් වර්ග ඉන්න පුළුවන්. හරි. හැබැයි මගේ ටැංකියේ මාළුන්ට ඒ කියන පැරසයිට්ලට නැත්නම් ඒ කියන බැක්ටීරියාස් වලට විරුද්ධව සටන් කරන්න ප්‍රතිශක්තිකරණය හැදිලා තියෙන්න පුළුවන්. හරි. එතකොට දැන් අපි උනත් දන්නවා සමහර වෙලාවට මගේ ඇඟට විස බීජයක් ගියාට සමහරවල්ලාට මගේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණය හොඳයි නම් ඒකට විරුද්ධව සටන් කරන්න පුළුවන් නම් මට අසනීප හැදෙන්නේ නැහැ. හැබැයි මගෙත් එක්ක එක ළඟ ඉන්න කෙනෙක්ට මගෙත් එක්ක වැඩ කරන කෙනාට එයාට ඒ ප්‍රතිශක්තිකරණය හොඳට නැත්තම් මට ලෙඩේ හැදුන්නේ නැති වුණාට මගේ යාළුවාට ලෙඩේ හැදිලා ලෙඩේ උද්ගත වෙන්න පුළුවන්. ඒ වගේ තමයි. ඒතර මගේ ටැංකියේ ඒ ඉන්න මාළුවාගේ ඇඟේ සමහර වෙලාවට පොඩි පැරසයිට් එකක් ඉන්න පුළුවන්. නමුත් එයා ලෙඩේ එළියට දාන්නේ නැහැ. රයිට්? ලෙඩේ එළියට දාන්නේ නැහැ. එයාගේ ඇඟේ ඇතුලේ එයා ෆයිට් කරලා ඒක කන්ට්‍රෝල් කරගෙන ඉන්නවා. හැබැයි මේ මාළුව අරගෙන ගිහිල්ලා අපි වෙනත් යාළුවෙක්ගේ ටැංකියකට දැම්මට පස්සේ ඒ ටැංකියේ මාළුන්ට ඒ කියන පැරසයිට් එක ඒ අරගෙන ගිහිල්ලා දාපු මාළුවගේ ඇඟේ තිබ්බ පැරසයිට් එකට ප්‍රතිශක්තිකරණයක් නැති වෙන්න පුළුවන්. ඒක අලුත් දෙයක් වෙන්න පුළුවන්. එහෙම වුණාම වෙන්නේ දවස් දෙක තුනක් ඇතුළත අර අරංගිය මාළුවාගේ ඇඟේ ඉඳපු පැරසයිට් එක ඒ ටැංකියේ අනික් යාළුවගේ මාළුන්ගේ ඇඟට ගිහිල්ලා
ඒ මාළුන්ට හොඳ ප්‍රතිශක්තිකරණයක් ඒ අදාළ පැරසයිට් එකට විරුද්ධව නැත්තම් ටැංකියේ මාළු ඔක්කොටම අසනීපේ වෙන්න පුළුවන්. right? ඉතින් ඒක සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් දැන් උදාහරණයක් විදිහට දැන් හිතන්නකෝ අපිට එක සැරයක් සමහර ලෙඩ රෝග තියෙනවා. දැන් පැපල වගේ ලෙඩ රෝගයක් ගත්තොත් අපිට එක සැරයක් හැදුනාට පස්සේ අපේ ඇඟේ ඒකට ප්‍රතිශක්තිකරණය හැදෙනවා. ඊට පස්සේ දෙවෙනි වතාවට තුන්වෙනි වතාවට හැදෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි. එතකොට මගේ ඇඟෙන් ඒකට ප්‍රතිශක්තිකරණයෙන් මගේ ඇඟ ඒක පාලනය කරන් ඉන්නවා. හැබැයි මගේ පොඩි එක්කනට මීට කලින් හැදිලා නැත්තම් මගේ ඇඟේ මට හැදුන්නේ නැති වුණාට මගේ ඇඟෙන් එයාට වාතයෙන් මගෙන් ගිහිල්ලා බෝ වෙන්න පුළුවන්. හැදෙන්න පුළුවන්. ඒතර ඒ වගේ තමයි අර මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඔයා ගෙනියන මාළු ටැංකියේ මාළුවත් කිසිම ලෙඩ රෝගයක් නැති නිසා තමයි ඔයා අල්ලගෙන අරගෙන යන්නේ. නැත්තම් සල්ලි දීලා ඇක්වේරියම් එකෙන් ගන්නෙ. ඔයාගේ ටැංකියේ ඉන්න මාළුන්ගෙත් කිසිම ලෙඩ රෝගයක් නැහැ. හැබැයි අර මාළුව දැම්මට පස්සේ සතියෙන් දෙකෙන් ලෙඩ රෝගේ හැදෙනවා. right? ඒකට හේතුව තමයි අරක. සමහර මාළුන්ට ඒ ටැංකියේ ඉන්නකොට ඒ ටැංකියේ ඉන්න සමහර විස බීජ වලට ප්‍රතිශක්තිකරණය ඔටෝමැටිකලි හැදෙනවා. හැදුනට පස්සේ ඒ ලෙඩේ එළියට එන්නේ නැහැ ඒ ටැංකිය ඇතුලේ. හැබැයි ඔයා ඒ ටැංකියේ මාළුවෙක් අරගෙන ගිහිල්ලා සමහර වෙලාවට ඔයාගේ ටැංකියට දැම්මට පස්සේ ඔයාගේ ටැංකියේ ඉන්න මාළුන්ට ඒ ප්‍රතිශක්තිකරණය නැත්තම් ඒ ලෙඩේට විරුද්ධව ප්‍රතිශක්තිකරණය නැත්තම් ඒ මාළුන්ට ලෙඩේ හැදෙනවා. right? ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් එතකොට මේක මග අරවගන්නේ කොහොමද? ඉතින් එකක් තමයි අපි කෙලින්ම ඔයාගේ යාළුවාගේ හරි ඇක්වේරියම් එකේ හරි මාළුවෙක් ඉන්නවා නම් ඒ මාළුවා ඔයාට ගෙනියලා දාගන්න ඕන නම් ඔයාගේ ටැංකියට හොඳම දේ තමයි මොකක් හරි පොඩි ක්වොරන්ටයින් ටැංකියක්. ඒ කියන්නේ කෙලින්ම ගිහිල්ලා ඔයාගේ මේන් ටැංකියට නැත්නම් ඔයාගේ මාළු ගොඩක් ඉන්න ටැංකියට දාන්නේ නැතුව වෙන පොඩි ටැංකියකට හරි වෙන ටැංකියකට දාලා සතියක් දෙකක් එයාව ක්වොරන්ටයින් කරන එක. ක්වොරන්ටයින් කරනවායි කියලා කියන්නේ නිකන් සතියක් දෙකක් මාළුවා තියාගෙන ඉන්න එක නෙමෙයි. මොකද සමහරවිට සතියක් දෙකක් ඔයා තියාගෙන ඉන්න පුළුවන්. ඔයා අරන් ගිය මාළුවා හොඳට කෑම කන්න පුළුවන්. හොඳ ඇක්ටිව් එකේ ඉන්න පුළුවන්. හැබැයි එයාගේ ඇඟේ ඇතුලේ ඒ සමහරලාට විස බීජ පැරසයිට් එක තියෙන්න පුළුවන්. ඔයා සති දෙකක් මාළුවා නිකන් ඔයාගේ ක්වොරන්ටයින් ටැංකියේ තියාගෙන ඉඳලා ආපහු ඔයාගේ මේන් ටැංකියට දැම්මත් ප්‍රශ්න එන්න පුළුවන්. ඒ නිසා ක්වොරන්ටයින් කරනවායි කියලා කියන්නේ නිකන් මාළු ටැංකියේ දාගෙන ඉන්න එක නෙමෙයි. ඒකට අවශ්‍ය කරන ට්‍රීට්මන්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ පළවෙනියටම අපි කරන්නේ ක්වොරන්ටයින් එකකදී පැරසයිට්ලට ට්‍රීට් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට සමහරවල්ලාට පැරසයිට් එක ඇහැට පේන්නේ නැති වෙන්න පුළුවන්. අපි ක්වොරන්ටයින් එකකදී කරන්නේ ඇහැට පෙනුනත් දොපෙනුනත් සිම්ප්ටම් එකක් තිබ්බත් නැතත් ඇන්ටි පැරසයිට්ස් යූස් කරලා ඒ කියන්නේ ඉතින් මම මීට කලින් සෙෂන්ස් වලදී කියලා තියෙනවා මොනවාද මාළුන්ගේ ඉන්න පුළුවන් පැරසයිට් වර්ග කියලා. එතකොට අපිට සාමාන්‍යයෙන් ඒක සෛලික නැත්නම් අපිට හැඩ පේන්නේ නැති මයික්‍රොස්කෝප් එකෙන් පේන පොඩි පැරසයිට් ඒ කියන්නේ වයිට් ස්පොට් එහෙම නැත්නම් කොස්ටියා එහෙම නැත්නම් කිලොඩොනෙල්ලා ඒ වගේ සිංගල් සෙල් පැරසයිට්ස් ඉන්නවා කියලා අපිට ඩවුට් එකක් තියෙනවා නම් අපිට FMG වගේ බෙහෙතක් යූස් කරන්න පුළුවන්. ඒක ඒ සත්තු ටික පැරසයිට්ස්ලා මර්ධනය කරගන්න. ඊට පස්සේ ඊළඟට පුළුවන් අපිට ලොකු පැරසයිට්ස් වර්ග. ඒ කියන්නේ අපි හිතමුකෝ ෆ්ලූක්ස්, ගිල් ෆ්ලූක්ස්, බොඩි ෆ්ලූක්ස්, එහෙම නැත්නම් බඩේ ඇතුලේ ඉන්න වර්ම්ස් ಜಾති ඒ වගේ දේවල් ටික අපිට ක්ලීන් කරගන්න ඕන නම් අපිට අර FMG ට්‍රීට්මන්ට් එක කරලා ටික දවසකට පස්සේ අපිට පුළුවන් ඩීවර්ම් එකක් ඇන්ටි ෆ්ලූක් එකක් වගේ යූස් කරලා ඒ තියෙන රිස්ක් එක අයින් කරගන්න. ඊට පස්සේ තුන්වෙනි එක විදිහට ඒ සතාගේ ඇඟේ මොන හරි බැක්ටීරියා එකක් වගේ දෙයක් තියෙනවා නම් අපිට පුළුවන් ඇන්ටිබයොටික් එකක් යූස් කරලා සමහරවිට කෑමත් එක්ක එහෙම නැත්නම් වතුරට දාලා අපිට ඒ සතාව ක්වොරන්ටයින් කරගන්න පුළුවන්. ඉතින් අර එකම දේ තියෙන්නේ සමහර වෙලාවට ඒ සත්තුන්ගේ ඇඟේ ලෙඩ රෝගය තිබ්බට ඒගොල්ලොන්ගේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණයෙන් ඒක පාලනය කරන් ඉන්නවා. එළියට සිම්ප්ටම් පේන්නේ නැහැ. right? ඒක නිසා ක්වොරන්ටයින් එකක් ඇතුළතදී අපි සාමාන්‍යයෙන් කරන්නේ ක්වොරන්ටයින් කරනවායි කියලා කරන්නේ ලෙඩක් එනවා නම් විතරක් බෙහෙත් දාන එකක් නෙමෙයි. අපි මේ සති දෙක ඇතුළේ රිස්ක් එකක් ගන්න නැතුව ඒ අදාළ සමහර ට්‍රීට්මන්ට් කෝසස් තියෙනවා. ඒ කෝස් එක දිගේ ගිහිල්ලා එහෙම තියෙන possibilities ඔක්කොම ඉවත් කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් ඒ මාළුව බයක් එකක් නැතුව අපේ මේන් ටැංකිය එකට දාගන්න. මොකද දැන් ඔයාලගේ මේන් ටැංකියේ ඉන්න මාළු සමහරවල් ලක්ෂ ගාණක් වටින මාළු වෙන්න පුළුවන්. ඔයා ආසාවට පොඩි ගාණක් දීලා ගෙන ආපු මාළුවෙක්ගෙන්
සමහර වෙලාවට ඔයාගේ ටැංකියේ අර වටින මාළු ඉන්න ටැංකියේ ඉතුරු මාළු ඔක්කොටම ලෙඩේ හැදිලා සමහරවල්ලාට වටින මාළු මැරෙන්නත් පුළුවන්. ඒ නිසා මේ process එක ඉතින් වැදගත් වෙනවා. හැබැයි එකක් තියෙනවා මේක හැම වෙලේම එහෙම වෙන්නේ නැහැ. right? හැම වෙලේම එහෙම වෙන්නේ නැහැ. නමුත් එතන පොඩි රිස්ක් එකක් තියෙනවා. ඉතින් ඒක නිසා අර මේක මම ගොඩක් අත්දැකලා තියෙන දෙයක් තමයි කෝයි ගෝල්ඩ් ෆිෂ් වගේ මාළු ගත්තාම අපි ආසාවට කොයි පොන්ඩ් එකට අලුතෙන් කොයි එකෙක් ගෙනත් දානකොට ඒ ගේන කොයි එක හොඳට ඉන්නවා. හැබැයි ගෙනල්ලා දාලා ටික දවසක් යනකොට අපේ පොන්ඩ් එකේ ඉඳපු මාළුන්ට ලෙඩක් හැදෙනවා. එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි අර පිටින් දැන් කොයි වගේ හදන කට්ටියට නම් අපි හැම වෙලේම කියන්නේ අනිවාර්යයෙන්ම ක්වොරන්ටයින් ටබ් එකක් හරි මොකක් හරි එකක් තියාගන්න. පිටින් මාළුවෙක් අරන් එනවා නම් ඒගොල්ලෝ කොච්චර හොඳින් හිටියත් ඒ ක්වොරන්ටයින් ප්‍රොසීඩියර් එක ඇතුලේ යන්න. ඒ කියන්නේ ඉස්සල්ලාම සිංගල් සෙල් පැරසයිට්ස් වල ට්‍රීට් කරන්න. ඊට පස්සේ වර්ම්ස් එහෙම නැත්නම් ෆ්ලූක් වගේ සත්තුන්ට ට්‍රීට් කරන්න. ඊට පස්සේ අවසාන වශයෙන් බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන්ස් වලට මොන හරි කරන ට්‍රීට්මන්ට් එකක් කරලා ඔයාගේ පොන්ඩ් එකට දාගත්තට පස්සේ ඔයාලට 100% ෂුවර් මාළුවා ගැන ඒක තමයි ඇත්තටම වෙන්න ඕනේ. ඉතින් ඒ ඇරෙන්න අපිට මේකට විසඳුමක් මේ හොයන්න අමාරුයි. හරි. ඇරවාන මාළුන්ට ඇක්වේරියම් සෝල්ට් ප්‍රිවෙන්ටිව් මෙඩිසින් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. ඒ කියන්නේ ඇරවාන කියන මාළුවාට සෝල්ට් කියන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රිවෙන්ටිව් මෙඩිසින් එකක් විදිහට යූස් කරන්න පුළුවන්. දැන් ඉස්සලා හැබැයි මෙහෙම දෙයක් තියෙනවා සෝල්ට් කියන එකේ එක වැදගත් දෙයක් තියෙනවා. ඕගොල්ලෝ ඇක්වේරියම් පුළුවන් තරම් ඇක්වේරියම් සෝල්ට් ඒ කියන්නේ අයඩින් මිශ්‍ර කරපු නැති ලුණු පාවිච්චි කරන්න බලන්න. ඕගොල්ලෝ ඒ කියන්නේ එහෙම සෝල්ට් යූස් කරනවා නම් අනිවාර්යයෙන්ම මේ ඇක්වේරියම් වලට ඒ කියන්නේ අයඩින් සහ වෙනත් මොනවත් රසායන ද්‍රව්‍ය මිශ්‍ර රොවිච්ච ලුණු ගන්න මතක තියාගන්න. එතකොට මේ සෝල්ට් වලින් වෙන දේ පොඩ්ඩක් ඉස්සෙල්ලා පැහැදිලි කරලා දෙන්නම්. දැන් සාමාන්‍යයෙන් මාළුවෙක්ගේ ස්කින් එකෙන් ඒ කියන්නේ හැම ස්කින් එකෙන් ඒක ඇවිල්ලා නිකන් පොඩි පටලයක් වගේ නැත්තම් net එකක් වගේ ස්කින් එක ඇතුලේ ඉඳලා එළියට යම්කිසි අනවශ්‍ය බහිස්රාව්‍ය ද්‍රව්‍ය ස්කින් එකෙන් එළියට දාන්න පුළුවන්. ඒ වගේම තමයි වතුරේ තියෙන දේවල් ඒ ස්කින් එක හරහා මාළුවගේ ඇඟ ඇතුළට ගන්න පුළුවන්. right? ඉතින් ඒක එහෙම පොඩි සංසිද්ධියක් වෙනවා. ඒ කියන්නේ දැන් යාළගේ ඇඟ ඇතුලේ තියෙන බහිස්රාව්‍ය ද්‍රව්‍යල් ගිල් එකෙන් විතරක් එහෙම නැත්නම් අසුචිත් එක්ක විතරක් නෙමෙයි මාළුවගේ ස්කින් එක කියන්නේ මේ විනිවිද යන්න පුළුවන් යම්කිසි පටලයක් වගේ එකක්. එතකොට ඒ ස්කින් එකේ ඇඟ ඇතුලේ තියෙන අනවශ්‍ය දේවල් එයා ස්කින් එකෙන් එළියට දානවා. එතකොට ඕගොල්ලෝ වතුරට දාන සමහර බෙහෙත්, විටමින්ස් එහෙම නැත්නම් වෙනත් දේවල් මේ එයාට පුළුවන් මිනරල්ස් වගේ දේවල් වතුරෙන් ඇඟ ඇතුලට අවශෝෂණය කරගන්න. එතකොට මේ ලුණු දාපුවම වෙන්නේ විශේෂයෙන් වතුරේ ඝනත්වය වැඩි වෙන එක. right? එක ලුණු දාපුවම කාරණා දෙක තුනක් වෙනවා. එකක් තමයි වතුරේ ඝනත්වය වැඩි වෙනවා. එතකොට වතුරේ ඝනත්වය වැඩි වුණාට පස්සේ මාළුවාට අර ඇඟ ඇතුලේ තියෙන අනවශ්‍ය දේවල්, අනවශ්‍ය බහිස්රාව්‍ය ද්‍රව්‍ය ලේසියෙන් මාළුවාගේ ඇඟෙන් එළියට පිට කරගන්න පුළුවන්. නැත්තම් එයාට ඒකට ලොකු එනර්ජි එකක් දාන්න වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එයා ඒක ලොකු එනර්ජි එකක් නැත්නම් ශක්තියක් යොදවනවා ඒ ඇඟ ඇතුලේ තියෙන අනවශ්‍ය දේවල් මාළුවාගේ ඇඟෙන් එළියට දාන්න. එතකොට ඕගොල්ලෝගේ වතුරේ ලුණු දාලා වතුරේ ඝනත්වය වැඩි වුණාම මාළුවාට පොඩ්ඩක් ඇඟ ඇතුලේ තියෙන අනවශ්‍ය දේවල් ඉක්මනට එළියට දාගන්න පහසු වෙනවා. එතකොට එයාගේ ශක්තිය එයාට වැය කරන්න නැතුව ඒකට තියාගන්න පුළුවන්. එතකොට ඒ ඉතුරු කරගන්න ශක්තිය සමහර වෙලාවට මේ මාළුවාගේ ප්‍රතිශක්තිකරණයට එහෙම නැත්නම් පිටින් එන විස බීජයක් එක්ක ෆයිට් කරන්න ඒ වගේ දෙයකට ඒ එනර්ජි එක යූස් කරන්න පුළුවන්. හරි? ඒක එකක්. දෙවෙනි කාරණේ තමයි ලුණු දාපුවම වතුරට සමහර පැරසයිට් වර්ග, සමහර දිලීර වර්ග, සමහර බැක්ටීරියා වර්ග වලට බෝ වෙන්න අමාරුයි. ඒ කියන්නේ ඒකේ ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. right? ඉතින් එක එක levels තියෙනවා salt වල. ඒ salt එක එක levels වලට use කරපුවම දැන් උදාහරණයක් විදිහට ගොඩක් මාළුන්ට salt සාමාන්‍ය 5 ppt. ඒ කියන්නේ වතුර ලීටර් 1000කට ලුණු කිලෝ 5ක් දැම්මට මාළුවාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගොඩක් fresh water මාළුන්ට වතුර ලීටර් 1000කට ලුණු කිලෝ 5ක් දාන්න පුළුවන්. එතකොට දැන් සමහර වෛරස් වර්ග තියෙනවා. දැන් උදාහරණයක් විදිහට කොයිලට හැදෙන ස්ලීපින් ඩිසීස්.
කොයිලට හැදෙන ස්ලීපින් ඩිසීස් එකට හොඳම ට්‍රීට්මන්ට් එක තමයි සෝල්ට් 5 ppt වලට උඩට ගේන එක. මොකද එහෙම කරාම එකක් තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර මාළුවාගේ ඇඟ ඇතුලේ තියෙන බයිස්ට්‍රාවිය ද්‍රව්‍ය එළියට දාන්න එයාට එනර්ජි ශක්තිය ඉතුරු වෙනවා. එතකොට ඒ ශක්තිය යාට පාවිච්චි කරන්න පුළුවන් අර වෛරස් එකට විරුද්ධව සටන් කරන්න. ඒ වගේම තමයි අර ලුණු ගොඩක් 5 ppt වගේ උඩට ගෙනාවට පස්සේ විස බීජ වලට බෝ වෙන්න වර්ධනය වෙන්න පොඩි අපහසුතාවයක් තියෙනවා. ඒක යාලට මාළුවාට එතකොට ඒක සාහනයක් වෙනවා. ඉතින් එතකොට සමහර ගොඩක් ෆ්‍රෙෂ් වෝටර් මාළුන්ට 5 ppt කියන වෙනකන් ඒ කියන්නේ නැත්නම් වතුර ලීටර 1000කට ලුණු කිලෝ 5ක් යනකම් වැඩි කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට ඒකේ සර්වයිව් වෙන්න පුළුවන්. එතකොට දැන් අපි 5 ppt වගේ තැනකට මේ ලුණු සාන්ද්‍රණය ගෙනහපුවාම ගොඩක් පැරසයිට්ලා එහෙම මැරෙනවා. ගොඩක් පැරසයිට්ලට බෝ වෙන්න බෑ. ගොඩක් පැරසයිට්ලා විනාශ වෙනවා. right? ඉතින් ඉස්සර ගොඩක් බෙහෙත් වර්ග නැති කාලේ ක්වොරන්ටයින් කරනවායි කියලා කියන්නේ ගොඩක් වෙලාවට ඔය 5 ppt වගේ සාන්ද්‍රණයට නිකන් ලුණු දාන එක. මොකද එතකොට ඒ ලුණු දාපුවම ක්වොරන්ටයින් පීරියඩ් එකේ ඉන්න පැරසයිට්ස් එහෙම මැරෙනවා. මැරිලා මේ මාළුවාගේ ගොඩක් මේ අසනීප තත්ත්වයක් තියෙනවා නම් ගොඩ දා ගන්න පුළුවන්. ඉතින් දැන් නමුත් බෙහෙත් වර්ග ගොඩක් තියෙන නිසා ක්වොරන්ටයින් පීරියඩ් එකේදී සෝල්ට් වලට වැඩිය යම් බෙහෙත් වර්ග යූස් කරනවා ඒක පහසු නිසා. ඉතින් ෆ්‍රෙෂ් වෝටර් මාළුන්ට ප්‍රිවෙන්ටිව් මෙඩිසින් එකක් විදියට. ඒ කියන්නේ ලෙඩක් හැදෙන්න කලින් දැන් වෝටර් චේන්ජ් එකකදී වෙන්න පුළුවන්. අලුතෙන් ඕගොල්ලෝ මාළුවෙක් ගෙනල්ලා දැම්මට පස්සේ වෙන්න පුළුවන්. ඒ වගේ මොනවා හරි පොඩි හරි රිස්ක් එකක් තියෙනවා කියලා තේරුණොත් එහෙම නැත්නම් ඒ කියන්නේ දැන් ටැංකියේ මොකක් හරි කරන්ට් එක ගිහිල්ලා දවසම මාළු ටික ස්ට්‍රෙස් වෙලා හැක්කුණොත් ඒ වගේ අවස්ථාවල් තියෙනවා. දැන් මාළුවෙක් ස්ට්‍රෙස් වෙන නැත්නම් මාළුවෙක් ලෙඩ වෙන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. එතකොට එකක් තමයි අලුතෙන් මාළුවෙක් ගෙනල්ලා දාලා අර පිස්සල කතා වර්ගේ කරා වගේ මොන හරි විස බීජයක් මාළුන්ට ඇතුල් වෙයි කියලා හිතන වෙලාව. එහෙම නැත්නම් අපි ලයිට් කරන්ට් එක ගිහිල්ලා දවසක් තිස්සේ ෆිල්ටර්ස් වැඩ කරන්නේ නැතුව මාළු ස්ට්‍රෙස් වෙලා ඉන්න අවස්ථාවක්. එහෙම නැත්නම් ලොකු ටෙම්පරේචර් චේන්ජ් එකක් වෙච්ච වෙලාව. එහෙම නැත්නම් ඇමෝනියා යම් කිසි මට්ටමකට වැඩි වෙච්ච වෙලාව. ඒ වගේ මාළුවෙක් ස්ට්‍රෙස් වෙච්ච වෙලාවකට මාළුවෙකුට අසනීප වෙන්න තියෙන chance එක වැඩි. එතකොට අපිට පුළුවන් කලින් මාළු අසනීප වෙන්න කලින් ප්‍රිවෙන්ටිව් මෙඩිසින් එකක් විදියට සෝල්ට් යූස් කරන්න. right? ඉතින් ඒකේ කිසිම ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් 5 ppt කියන්නේ ටිකක් ලොකු සාන්ද්‍රණයක්. එච්චර ප්‍රමාණයකට යන්න එපා. සාමාන්‍යයෙන් 1.5 ඒ කියන්නේ වතුර ලීටර් 1000කට ලුණු කිලෝ 1.5ක් ඉඳලා වතුර ලීටර් 1000ට ලුණු කිලෝ 3ක් වෙනකන් රේන්ජ් එක ඇස්සේ ලුණු දැම්මට කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට ලුණු කියන දේ ස්ට්‍රින්ග් රේලට කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ ළඟ ඉන්න ස්ට්‍රින්ග් රේලට මම සාමාන්‍යයෙන් එහෙම අවශ්‍යතාවයක් වුණොත් 5 ppt වෙනකනුත් ඒ කියන්නේ වතුර ලීටර් 1000ට ලුණු කිලෝ 5ක් යනකනුත් මම ලුණු වැඩි කරලා තියෙනවා. එහෙම ගැටලුවක් නැහැ. මම දන්න විදියට කිසිම මාළුවෙකුට ලුණු ඒ කියන්නේ ෆ්‍රෙෂ් වෝටර් කිසිම මාළුවෙකුට සහ කිසිම මඩුවෙකුට ලුණු වලින් බලපාමක් වෙන්නේ නැහැ. හැබැයි හරියට මෙෂර්මන්ට් එකක් අරන් දාන්න උපරිම සාමාන්‍යයෙන් වතුර ලීටර් 1000කට ලුණු කිලෝ 5ක් කියන තැනට යන්න. එතනින් එහාට යන්න එපා. ඉතින් ඒක ඇරවානට ගත්තොත් ඇරවානටත් දැන් පිට රටවල් වල මුලින්ම කරන්නේ අපි හිතමුකෝ ඇරවාන කෙනෙක් ට්‍රාන්ස්පෝර්ට් කරලා අපි වෙන තැනකට දැම්මා කියලා. ඒගොල්ලෝ ඉස්සල්ලාම කරන්නේ හීටර් එක දාලා. හීට් එක සාමාන්‍යයෙන් 30ට වගේ වෝටර් ටෙම්පරේචර් එකේ හීට් එක හීටර් එකකින් උඩට අරගෙන ඊට පස්සේ සෝල්ට් up to 5 ppt වෙනකන් යනවා. ඒක කිසිම අවුලක් නැහැ. එතකොට ඒ ට්‍රීට්මන්ට් එකට ආන්සර් කරේ නැත්නම් ඒ ප්‍රිවෙන්ටිව් මෙඩිසින් එකට ආන්සර් කරන්නේ නැතුව වෙන ලෙඩක් ආවොත් තමයි ඒගොල්ලෝ ඒවට මෙඩිසින් පාවිච්චි කරන්නේ. මොකද ඇරවාන වගේ සත්තු ගොඩක් වයිල්ඩ් සම්භවයක් තියෙන සත්තු, ලොකු හයිබ්‍රිඩ් සත්තු නෙමේ. ඉතින් ඒ වගේ සත්තුන්ට ගොඩක් ඒගොල්ලෝ බෙහෙත් පාවිච්චි කරනවා අඩුයි. සෝල්ට් වගේ දෙයකින් වැඩේ ගොඩ දාගන්න තමයි ඉතින් බලන්නේ. ඒක මාළුවගේ හෙල්ත් එකටත් හොඳයි. ඒ කිසි ගැටලුවක් නැහැ ඉතින්. සෝල්ට් යූස් කරන එක හොඳයි. සෝල්ට් යූස් කරන එකෙන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ පැරසයිට් ඇටැක්ස් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. මොකද හයි සෝල්ට් ඩෝසේජ් ලෙවල් එකකදී පැරසයිට්ලට බෝ වෙන්න බෑ. පැරසයිට්ලට මැරෙනවා ගොඩක් වෙලාට. ඔය වයිට් ස්පොට් වගේ නම් ගොඩක් මැරෙනවා. ෆ්ලූක්ස්ලට බෝ වෙන්න බෑ. right? ඊට අමතරව ෆංගස්
වලට against salt වලට හැකියාවක් තියෙනවා වැඩ කරන්න. virus වලට බෝ වෙන්න තියෙන chance එක අඩු වෙනවා. bacterias වලට බෝ වෙන්න තියෙන chance එක අඩු වෙනවා. ඒ වගේ සියලු ලෙඩ රෝග වලට salt වලින් යම්කිසි control එකක් ලබා ගන්න පුළුවන්. right මම හිතන්නේ ඒකට උත්තරයක් ලැබුණා. හැබැයි තව පොඩි දෙයක් තියෙනවා. එකක් ඒක මතක තියාගන්න. ඔයගොල්ලෝ salt දානවා නම් දැන් සමහර වෙලාවට ඔයගොල්ලෝ salt දාලා හැබැයි මාළුවේ කසරීප වෙලා ඒ salt වලින් ඔයාලට මාළුව ගොඩ දාගන්න බැරි වුණොත් salt වලට උඩින් බෙහෙත් දාන්න යන්න එපා. සමහර වෙලාවලට salt එක්ක react කරනවා ගොඩක් බෙහෙත් වර්ග. දැන් FMG වගේ බෙහෙතක් ගත්තොත් salt එක්ක react කරලා toxic වෙන්න පුළුවන්. දැන් chlorophyll T වගේ බෙහෙතක් ගත්තොත් salt එක්ක treatment එක කරන එක සුදුසු නැහැ. සමහර බෙහෙත් වර්ග තියෙනවා යම්කිසි salt ප්‍රමාණයක් එක්ක treatment එක කළ යුතු දේවලු. දැන් yellow powder වගේ antibiotic එකක් ගත්තොත් salt එකත් එක්ක යන්න පුළුවන්. එතකොට flubendazole වගේ එහෙම නැත්නම් praziquantel වගේ අපි deworm එකක් use කරනවා නම් එහෙම නැත්නම් dimlin වගේ මොන හරි antiparasite එකක් use කරනවා නම් එතකොට ඒක salt එකත් එක්ක පොඩි support එකක් එනවා. හැබැයි salt යම්කිසි level එකක් එක්ක. හැබැයි සමහර බෙහෙත් තියෙනවා salt පොඩ්ඩක්වත් තියෙන්න බෑ. අපි වෙන බෙහෙත් පාවිච්චි කරනවා. දැන් Condis වගේ එකක්, formalin FMG වගේ එකක්, එහෙම නැත්නම් chloramine T වගේ බෙහෙත. ඒවා අඩංගු බෙහෙත් ගොඩක් වෙලාවට salt එක්ක react කරලා toxic වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න. ඒක ගැන ඔයා හොඳ අවබෝධයකින් කටයුතු කරන්න. ඔයා දන්නේම නැතුව salt තියෙන එකක් උඩට බෙහෙත් දැම්මොත් සමහරවිට ඒක toxic වෙලා මාළු ඔක්කොම අවුල් වෙන්න පුළුවන්. right? ඒක ගොඩක් වැදගත්. ඉතින් ඒක මතක තියාගන්න. මේ ඊළඟ එක තමයි සමහර වෙලාවට salt 5 ppt වගේ level එකකට උඩට ගෙනාවට පස්සේ සමහර වෙලාවට ඔයාගේ filter system upset වෙන්න පුළුවන්. right? ඉතින් ඒ කියන්නේ සමහර වෙලාවට filter එකේ තියෙන සමහර සත්තු filter එකේ ඉන්න සමහර beneficial bacteria salt 5 ppt එකේදී effect වෙන්න පුළුවන්, මැරෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම අර සමහර වෙලාවට filter එක upset වෙලා water cloudy වෙන්න වගේ දේවල් වෙන්න පුළුවන්. ඒක ගැන පොඩ්ඩක් අවධානයෙන් salt use කරන්න. right. අපි යන ඊළඟ ප්‍රශ්න. comments කීපයක් තියෙනවා. මම comments තුනක් තියෙනවා මම එකක් බලන්න. මේක අහලා තියෙනවා what is the difference between aquarium salt versus pure rock salt මම දන්නේ නැහැ pure rock salt කියන එකේ මොකද මීන් කරන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි ගෙවල් වල පරිහරණය කරන්න ගන්න table salt එකයි aquarium salt එකේ තියෙන වෙනස තමයි iodine. ඒ කියන්නේ aquarium salt එකේ ගොඩක් වෙලාවට aquarium salt කියපම aquarium salt කියලා එකක් නැහැ. සාමාන්‍යයෙන් සරලව කිව්වොත් iodine වගේ මිනිස්සුන්ගේ කන්සම්ප්ෂන් එකට අයඩින් වගේ දේවල් මික්ස් කරන්න කලින් තියෙන salt එක use කරන්න. මම හිතන්නේ rock salt කියන එකෙන් අදහස් කරන්නේත් ඒක තමයි. හැබැයි එකම දෙයක් තියෙනවා මේ salt එක හොඳට clean කරපු එකක් ගන්න. ඒ කියන්නේ දැන් සමහර salt තියෙනවා ගොඩක් impurities එක තියෙන්නේ. clean කරලා නැහැ. එතකොට ඔයාගේ ටැංකියේ ගන්න දෙයක් නැහැ. මම වතුර ඔක්කොම දුඹුරු පාට වෙලා මේ මණ්ඩි වගේ රැඳිලා charter වෙලා යනවා මේ ටැංක් එක. ඒ නිසා aquarium salt use කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ කියන්නේ sorry මේ salt use කරනවා නම් අනිවාර්යයෙන්ම හොඳට clean කරපු salt එකක් use කරන්න. මේ table salt සහ aquarium salt අතර එක වෙනස තියෙන්නේ අපි අර consumption අපි කණ්ඩ ගන්න ලුණු එකේ iodine තියෙනවා. ඔයගොල්ලෝ මාළු ටැංකියට දාන්න ඕන එකේ iodine නැති එක ගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි හදිස්සියක් වුණොත් iodine තියෙන එක use කරත් මාළු මැරෙන්නේ නැහැ. දැන් මම එහෙම use කරලා තියෙනවා. මගේ මාළුන් එහෙම upset වෙලා නැහැ. හැබැයි ඇත්තටම මේ iodine නැති salt එක ගන්න පුළුවන් නම් හොඳයි. right. තව මොන හරි කමෙන්ට් එකක් තියෙනවා.
Epsom salt, tetracycline එක aquarium salt. මෙහෙමයි දැන් මේක ගත්තොත් එහෙම Epsom salt වෙයි aquarium salt වෙයි. දැන් Epsom salt use කරන්නේ ගොඩක් වෙලාවට bloating වගේ එකක් තියෙනවා නම් ඇඟ ඇතුලේ තියෙන ටික එළියට ඇදලා ගන්න මාළුවාට swim කරන්න යම් කිසි පහසුවක් දැනෙන්න. දැන් salt use කරන්නේ වෙනම purpose එකකට. tetracycline use කරන්නේ antibiotic එකක් වශයෙන්. එතකොට මට තේරෙන විදියට නම් මේ නිකන් විවිධාකාරයේ බෙහෙත් වර්ග තුනක් විවිධාකාරයේ ಜಾති තුනක් එකට දැම්මොත් මං හිතන්නේ ඒක workout වෙන්නේ නැති කියලා. මට ඒ ගැන ලොකු අවබෝධයක් නැහැ. මොකද Epsom salt ගොඩක් වෙලාවට කියන්නේ magnesium මට ඒක magnesium chloride හරි මොකක් හරි එකක් තමයි Epsom salt කියලා කියන්නේ scientifically. ඉතින් ඒකත් එක්ක ලුණු use කරන එකේ කොච්චර දුරට ඒකෙන් මොකක්ද අපි බලාපොරොත්තු වෙන්නේ කියන එක ගැන මට ලොකු idea එකක් නැහැ. Epsom salt අපි ගොඩක් වෙලාට use කරන්නේ මාළුවෙක් bloat වෙලා තියෙනවා නම් swim bladder issue එකක් තියෙනවා නම් මාළුවාගේ අර මේ එයාට පහසුවක් කරගන්න ඒ ඇඟේ ඇතුලේ තියෙන යම් කිසි දෙයක් අර එළියට මේවා කරගන්න වගේ තමයි Epsom salt ගොඩක් වෙලාවට use කරන්නේ. bloating වගේ case එකක් තියෙනවා නම්. ඉතින් ඒකත් එක්ක tetracycline සහ salt use කරන්නේ combination එක ගැන මට ඇත්තටම ලොකු අවබෝධයක් නැහැ. ඒක එහෙම use කරන්න පුළුවන්ද කියලා. මොකද කාරණා තුනක් සඳහා යොදා ගන්න ද්‍රව්‍ය තුනක්. ඒ නිසා මට ඒ ගැන හරියටම උත්තරයක් දෙන්න අමාරුයි. right. අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. හයිබැක් ගෝල්ඩන් ඇරවානාට ටැනින් ලයිට් එකක් පාවිච්චි කරන එකේ ප්‍රයෝජනයක් තියනවද? අනිවාර්යෙන් ප්‍රයෝජනයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මෙහෙමනේ ගෝල්ඩන් ඇරවානාගේ variety එකක් නේ. කියන්නේ ගෝල්ඩන් ඇරවානාගේ quality එක අනුව අපි categorize කරන එකන්නේ හයිබැක් කියන්නේ. ඒ කියන්නේ දැන් මැලේසියාවලනේ අපි කතා කරලා තිනා වගේ මැලේසියාවල තමයි අපි ගෝල්ඩන් ඇරවාස්නා ගොඩක් breed කරන්නේ. එතකොට මේ golden arowana-ගේ ඒගොල්ලන්ගේ qualities වලට අනුව අපි මේක categorize කරනවා. එතකොට high back, ඊට පස්සේ cross back, ඊට පස්සේ 24 cross back, ඊට පස්සේ golden නැත්නම් full helmet. ඒ වගේ අපි ගොඩක් categories වලට මාළුවාගේ quality එක අනුව අපි categorize කරනවා. ඒ කෙසේ වෙතත් අවසානයේදී මේ ඔක්කොම golden arowana-නේ. right? එතකොට high back කියලා කියන්නේ cross back කියලා කියන එකේ ඇත්තටම වෙනස අපි දන්නවා. cross back සතෙකුට gold එක develop කරගන්න පුළුවන් එයාගේ 6th scale එක. ඒ කියන්නේ පිටකොන්ද වෙනකම්ම එයාට gold එක develop කරගැනීමේ හොඳ capacity එකක් තියෙනවා. high back කෙනෙක් ගත්තොත් එහෙම ඒ capacity එක පොඩ්ඩක් අඩුයි. ඒ කියන්නේ එයාට ගොඩක් වෙලාවට 5th scale එකෙන් උඩට gold එක develop කර ගැනීමට හැකියාවක් නැති මාළු. හැබැයි මේ සමාලල මේ මාළු එකම ඇත්තටම goldenම තමයි. සමහරවිට එකම blood line වල මාළු. ඒ මාළුවාගේ ඒ මාළුවාගේ තියෙන capacity එක genes අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. එතකොට පොදුවේ ගත්තොත් golden arowana කෙනෙකුට tannin light එකක් පාවිච්චි කරොත් benefit එකක් ගන්න පුළුවන්. ඒක high back වෙන්න පුළුවන්, cross back වෙන්න පුළුවන්, 24K වෙන්න පුළුවන්, blue base වෙන්න පුළුවන්. මේ ඕනම එකෙක්ට ඒකේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ golden arowana කෙනෙකුට tannin light එකක් ගහපුවම මොකද්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ අපි golden arowana කෙනෙකුට tannin light එකක් ගහලා මොකද්ද බලාපොරොත්තු වෙන පළවෙනි දේ නැත්තම් ප්‍රධාන දේ කියන එක ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න ඕනේ. right? සාමාන්‍යයෙන් golden arowana කෙනෙක් ඔයගොල්ලෝ දැකලා ඇති පොඩි කාලේ. සාමාන්‍යයෙන් අඟල් 7 8 9 වගේ size එකේ ගත්තොත් අපි සාමාන්‍යයෙන් දැන් හිතන්නකො අපි සිලෙක්ට් කරනකොට cross back කෙනෙක් ගත්තොත් ඒ cross back එක්කනාගේ මුළු ඇඟේම පිටකොන්ද සහ ඇඟ මුළු සම්පූර්ණ සිරුරම වගේ සුදු පාටයි light color එකක් එන්නේ. දැන් RTG නැත්නම් අපි RTG එහෙම නැත්නම් high back වගේ සතෙක් ගත්තොත් එහෙම පොඩි කාලෙම පොඩ්ඩක් ඒගොල්ලන්ගේ top scale පේලිය ටිකක් dark color එකක්. ටිකක් අලු පාටට හුරු කළුම නෙමෙයි අලු පාටට හුරු පාටයි. හරි අපි එතකොට පොඩි කාලේම අඳුරගන්න එක ක්‍රමයක් තමයි right මේක high back වෙන්නද මෙයාගේ capacity එක තියෙන්නේ මෙයා cross back වෙන්නද capacity එක තියෙන්නේ කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් golden arowana කෙනෙක්ගේ පොඩි කාලේ ගොඩක් වෙලාවට අඩියක් විතර යනකම්ම වගේ
මාළුවාගේ ස්කේල්ස් වල තියෙන ලයිටස් නිකන් සුදු පාටට හුරු නිකන් ලා කහ පාටක් වගේ කලර් එකක් තියෙන්නේ. ගෝල්ඩ් එකක් නෙමෙයි තියෙන්නේ. right? ඒක අපි හැම වෙලෙම දැකලා තියෙන දෙයක්. එතකොට දැන් මේ මාළුවාගේ මම ෆොටෝස් කීපයක් පෙන්නන්න. අපි ටැනින් ලයිට් එකක් දාපුවාම වෙන්නේ අර සුදු පාටට වගේ තියෙන කලර් එක ගෝල්ඩ් කලර් එකට කන්වර්ට් එක වෙන එක තමයි පළවෙනියටම වෙන්නේ. right? ඒ කියන්නේ දැන් ක්‍රොස් බෑක් කෙනෙක් ගත්තොත් ක්‍රොස් බෑක් කෙනෙක් ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් අපි කිසිම ටැනින් ලයිට් එකක් පාවිච්චි කරන්නේ නැතුව සුදු පාට ටැංක් එකනේ අපි හදන්නේ කියන්නේ ක්‍රොස් බෑක් කෙනෙක්. එතකොට සාමාන්‍යයෙන් සුදු පාට ටැංක් එක ක්‍රොස් බෑක් කෙනෙක් හදනකොට අපි හිතමු අඟල් 9න් අරගෙන අඟල් 14 වෙනකන් ලොකු කරා කියලා. අඟල් 17 දිත් ගොඩක් වෙලා මාළුවාගේ මුළු ඇඟම සුදු පාටයි. right? ඒ කියන්නේ ලයිට් ගෝල්ඩ් ෂයින් කියන්නේ yellow color එකක් වගේ තමයි තියෙන්නේ. බේසිකලි මාළුවා සුදු පාටයි. එතකොට අපිට නිකන් ලං කරලා බලපුවහම පේනවා ඇඟේ හොඳ ෂයින් එකක් තියෙනවා. ඒ කියන්නේ ඇඟේ කියන්නේ කොරපොත්තේ රිම් එකේ හොඳ ෂයින් එකක් තියෙනවා. හැබැයි ඒක ගෝල්ඩ් පාට නෙමෙයි. එතකොට ටැනින් ලයිට් එකක් යූස් කරන්නේ අර සුදු පාටට වගේ තියෙන කලර් එක ලස්සන අර 24K පැත්තට නැත්නම් අර ලස්සන ගෝල්ඩ් කලර් එකට හරව ගන්න එක තමයි ටැනින් ලයිට් එක තියෙන ප්‍රධානම කටයුත්ත. right? ඒක තමයි ප්‍රධානම දේ. ඒ කියන්නේ මාළුවාට මොකද මාළුවාගේ අර ස්කේල් එකේ තියෙන ගෝල්ඩ් කලර් එක ඩිවෙලොප් වෙන්න හොඳ බ්‍රයිට් ගෝල්ඩ් එක ඩිවෙලොප් වෙන්න මාළුවාට UV එක ඕනේ. UV රේස් එක. ඒ UVA සහ UVB කියන දෙකම ඕනේ. ඒක තිබ්බොත් තමයි මාළුවාව ඒ ගෝල්ඩ් කලර් එක ඩිවෙලොප් වෙන්නේ. ඒක ගෝල්ඩ් කලර් එක අර ලස්සන 24 කියන ද බ්‍රයිට් ගෝල්ඩ් කලර් ඩිවෙලොප් වෙන්නේ ඒ UVA UVB ඕනේ. ඒ දෙක නැතුව ඒක ගෝල්ඩ් එක ඩිවෙලොප් වෙන්නේ නැහැ. right? එතකොට දැන් අපි ටැනින් ලයිට් එකක් යූස් කරන්නේ නැති වුණත් මේ පරිසරය ඇතුලේ යම්කිසි විදියකින් අපිට දවල් කාලයේදී යම්කිසි ඉරේලියක් ලැබෙනවා. right? පොඩි හරි ඉරේලියක් ලැබෙනවා. ඒ වගේම තමයි අපේ සමහර වෙලාවට තියෙන ලයිට් සෝසස් වලින් චූටි ප්‍රමාණයක UV එකක් නිකුත් වෙන්න පුළුවන්. right? එතකොට මේ පරිසර ටැනින් ලයිට් එක යූස් කරේ නැතත් ඒ වගේ පරිසරයක ඔයාගේ මාළුවා අවුරුදු 3ක් 4ක් 5ක් යනකොට ඉඳපුවාම අර චුට්ට එයා ගෝල්ඩ් කලර් එක ඩිවෙලොප් කරගන්නවා. හරිද? එයාට එකවර ගෝල්ඩ් කලර් එක ඩිවෙලොප් කරගන්න අවශ්‍ය කරන UV එක එයාලට ලැබෙන්නේ නැහැ. එතකොට ඒක ටික ලැබෙනකොට එයා ටික ගෝල්ඩ් කලර් එක ඩිවෙලොප් කරගන්නවා. එතකොට අපි ක්‍රොස් බෑක් කෙනෙකුට නැත්නම් ගෝල්ඩන් මාළුවෙකුට නැත්නම් ගෝල්ඩන් හයි බෑක් කෙනෙකුට අපි ටැනින් ලයිට් එකක් ගාවන්නේවත් නැතුව තිබ්බොත් එයා පරිසරයේ තියෙන ඊටාම ස්වල්ප වශයෙන් තියෙන UV එක උපයෝගී කරගෙන එයා ටික ගෝල්ඩ් වෙනවා. හැබැයි එයා සෑහෙන කාලයක් ගන්නවා ඒ ගෝල්ඩ් කලර් එක ඩිවෙලොප් කරන්න. මොකද එයාට චුට්ටයිනේ තියෙන්නේ. එනේ හරි සරල දෙයක්නේ. දැන් අපි මොකක් හරි අපිට දැන් අපිට ඇඟ හදා ගන්න ඕන නම් අපි වේ ප්‍රෝටීන් අරගන්නේ අපිට ඉක්මනට ඇඟ හදා ගන්න ඕනේ හින්දානේ. හැබැයි අපි වේ ප්‍රෝටීන් අරගන්නේ නැතුව අපි සාමාන්‍ය ලයිෆ් එකේ තියෙන කෑම වලින් අපි ප්‍රෝටීන් එක ලබා ගත්තොත් ඒත් හැදෙනවා. හැබැයි අර කාලයට වැඩි කාලයක් යනවානේ. ඒ වගේ තමයි. එතකොට අපි එයාට අවශ්‍ය කරන UV එක හොඳට ලබා දුන්නොත්, ළඟ ලබා දුන්නොත්, ඉක්මනට ලබා දුන්නොත් එයාට හැකියාවක් තියෙනවා ඒක ප්‍රයෝගික කරගෙන ඉක්මනින් ගෝල්ඩ් කලර් එක ඩිවෙලොප් කරන්න. හැබැයි අපි ඒක නොදුන්නොත් එයා පරිසරයේ යන්තම් හරි චූටිවට හරි මේ සන්ලයිට් එකෙන් හරි කොහෙන් හරි එන UV එක යූස් කරලා එයා ටික ගෝල්ඩ් එක ඩිවෙලොප් කරගන්න. right? එතකොට ඔයා හයි බෑක් කෙනෙකුට ටැනින් ලයිට් එකක් යූස් කරොත් එයාට හැකියාවක් තියෙනවා පිටකොන්ද නෙමෙයි. පිටකොන්ද දැන් කොහොමත් ගෝල්ඩ් එක නැහැනේ හයි බෑක් කෙනෙක්ගේ ගොඩක් වෙලාවට එයාට ගෝල්ඩ් එක ඩිවෙලොප් කරගන්න කැපැසිටි එකක් නැහැනේ. හැබැයි එයාගේ ඇඟේ අර සුදු පාටට වගේ තියෙන ෂයින් එක ගෝල්ඩ් පැත්තට ගේන්න ඉක්මනට ගෝල්ඩ් කරගන්න පුළුවන්. එතකොට ඇත්තම කියනවා නම් ටැනින් ලයිට් එකක් ඔයගොල්ලෝ ගහන එකෙන් කරන්නේ අර process එක ඉක්මන් කරන එක. right? මොකද එකක් මතක තියාගන්න UVA UVB නැතුව මාළුවෙකුට ගෝල්ඩ් කලර් එකක් ඒ ගෝල්ඩ් කලර් එක ඩිවෙලොප් කරගන්න අමාරුයි. මොකද ඒකට ඩිවෙලොප් වෙන්න UV එක UVB එක නැතුව බෑ. දැන් සමහර අය කියනවා අනේ මගේ මාළුවාට නම් මම ටැනින් ගහලා නැහැ, පලාතේවත් ලං කරලවත් නැහැ. ඒ වුණාට බලන්නකො පාට කියලා. හැබැයි මේ පාට ඇවිල්ලා තියෙන්නේ සමහරලාට අවුරුදු 5කින්.
එහෙම නැත්නම් අවුරුදු 6කින්. හරි? ඒකට හේතුව තමයි ටැනින් ලයිට් එක ඔයා ගැහුවේ නැති වුණාට මේ පරිසරයේ යම්කිසි මට්ටමකට UV rays තියෙනවා. UVA, UVB තියෙනවා. ඉර එළියෙන් දැන් අපේ ගේ ඇස්සකට, ඒ කියන්නේ ඉර එළිය ඩිරෙක්ට් ගේ ඇතුළට ආවේ නැති වුණාට අපිට දවල්ට ගේ ඇස්ස එළියයිනේ. නේද? ඒතර ඒ වගේ යම්කිසි පොඩි ප්‍රමාණයක් හරි UV එක, UVB එක ඔයාගේ පරිසරයේ ඔයාගේ ගේ ඇතුළේ ඔයාගේ ටැංකියට අනිවාර්යෙන් වැටෙනවා. හරි? එතකොට ඒ වැටෙන නිසා ඒක ප්‍රයෝගී කරගෙන අද දවසේ ටිකක් එයාගේ එහෙම බිල්ඩ් අප් කරගෙන ඒ විදිහට කාලාන්තරයක් තිස්සේ කරපු ගියාම එයාට ඒ කලර් එක ඩෙවලොප් කරගන්න පුළුවන්. එතකොට යම් විදියකින් මේ ටැනින් ලයිට් එකක් ගැහුවොත් ඔයාගේ හයි බැක් නෙමෙයි ඕනම ගෝල්ඩන් මාළුවෙක්ගේ අර ගෝල්ඩ් කලර් කරගන්න එකේ process එක පොඩ්ඩක් ඉක්මන් කරගන්න පුළුවන්. දැන් අපි කැමති අපේ මාළුවා අවුරුදු 5ක් 6ක් ගිහිල්ලා ලස්සනට බලන්න නෙමෙයි. අපි කැමති ටිකක් මේක ඉක්මනින් අවුරුදු 2ක් 3ක් යනකොට මේ මාළුවා ලස්සන ගෝල්ඩ් කලර් මාළුවෙක් වෙන්න. එතකොට මේ ටැනින් කරනවා කියන එක මේ හෙන්න මැජික් එකක්වත් ඒකෙන් මාළුවාට මහ විශාල හානියක් වෙනවා කියලාවත් එහෙම නැත්නම් ඒක හෙන කෘතිම විකෘති දෙයක්වත් එහෙම එකක් නෙමෙයි. ටැනින් ලයිට් එකක් උපයෝගී කරගත්තම කරන්නේ ඔයාගේ මාළුවාට එයාගේ ගෝල්ඩ් කලර් එක එහෙමත් නැත්නම් රෙඩ් කලර් එක ඩෙවලොප් කරගන්න අවශ්‍ය යම්කිසි සංඝටකයක් ලබා දෙන එක විතරයි ටැනින් කියන්නේ. right? එහෙම නැතු ඒක නිකන් අමුතු මැජික් එකක්වත් මාළුවා මැරෙන සීන් එකක්වත් එහෙම එකක් නැහැ. ඉතින් ටැනින් එක කියන්නේ ඒක තේරුම් ගන්න ඒ මාළුවාගේ කලර් එක ඩෙවලොප් කරන්න අවශ්‍ය වෙන UVA එක සහ UVB එක අපි ලබා දෙන දෙයක්. මොකද ඒක සත්තු ස්වභාවික පරිසරයේ හිටියානම් වතුර වලක හිටියානම් ගඟක හිටියානම් වැවක හිටියානම් පැය 8ක් විතර උදේ ඉඳන් හවස වෙනකන් ඉර එළිය වැටෙනවා. ඒ ඉර එළියේ UVA UVB දෙකම තියෙනවා. එතකොට ඔයා මේ මාළු අල්ලගෙන ගෑස්සේ ටැංකියක් අස්සේ දාගත්තට පස්සේ මේ මාළුවාට UVAත් අවශ්‍ය ප්‍රමාණයට නෑ, UVBත් අවශ්‍ය ප්‍රමාණයට නෑ. මාළුවාගේ පාටක් ඩෙවලොප් වෙන්න අවශ්‍ය දෙයක් නෑ. ඉතින් මාළුවා අවුරුද්දෙන් දෙකෙන් පාට වෙන්න ඕන එක අවුරුදු 5ක් 6ක් යනවා මාළුවා පාට වෙන්න. එතකොට ටැනින් කියන්නේ විකෘතියක් නෙවෙයි. ටැනින් වලින් අපි කරන්නේ UVA එකයි UVB එකයි මාළුවාට ලබා දෙන එක. එතකොට ඒකේ අනිවාර්යෙන් ප්‍රයෝජනයක් තියෙනවා. එකම ප්‍රශ්නේ තියෙන්නේ ඕනම දෙයකට ලිමිට් එකක් තියෙනවානේ. එතකොට ටැනින් කරනකොට සතාගේ සයිස් එක, සතාගේ වයස, එයාට ටොලරේට් කරන්න පුළුවන් ප්‍රමාණය, ඒ අවශ්‍ය ප්‍රමාණයට ඕගොල්ලෝ ටැනින් එක කරන්න ඕන. විශේෂයෙන් ගෝල්ඩන් ඇරවානාට. ගෝල්ඩන් ඇරවානා ඔයා ඕවර් ටැන් කරොත්, ඕවර් කුක් කරොත්, ඕනාට වැඩි ටැනින් ලයිට් එක දුන්නොත් මාළුවා ඩිස්කලර් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර සුදු පාටට වගේ තියෙන එක ගෝල්ඩ් එකට හැරිලා ගෝල්ඩ් එක ඩාර්ක් බ්ලැකිෂ් නැත්නම් බ්ලූයිෂ් කලර් එකකට අනවශ්‍ය කලර් එකකට ඩෙවලොප් වෙන්න පුළුවන්. right? කියන්නේ බර්න් වෙන්න පුළුවන්. එහෙම වුණොත් මාළුවාගේ වටිනාකමක් නැති වෙනවා. එතකොට සාමාන්‍යයෙන් ගෝල්ඩන් මාළුවේ ටැනින් කරනකොට හරි ට්‍රිකි අර පැය ගානට කන්ට්‍රෝල් කරලා හරි පරිසරයක ගොඩක් වෙලාවට සුදු බෑග්ග්‍රවුන්ඩ් එකක් ඕනේ මාළුවෙට ටැනින් කරන්න. ගොඩක් වෙලාවට ගෝල්ඩන් ඇරවාන කෙනෙක් ඩාර්ක් කලර් බ්ලැක් කලර් වගේ ටැංකි එක එහෙම නැත්නම් බ්ලැක් ඩාර්ක් කලර් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන ටැංකි එක ටැනින් ලයිට් එකක් ගහලා කරන්න ගියොත් මාළුවා ගොඩක් වෙලාවට ඩාර්ක් පිග්මන්ට්ස් හදා ගන්නවා ඇඟේ. එතකොට මාළුවාගේ වටිනාකම නැති වෙන්න පුළුවන්. ඒ නිසා ගෝල්ඩන් ඇරවාන කෙනෙක්, හයි බැක් කෙනෙක්, ක්‍රොස් බැක් කෙනෙක්, 24 කෙනෙක් ටෑන් කරොත් ඔයාට අනිවාර්යෙන් ඒකේ කලර් ඩෙවලොප්මන්ට් එකක් ගන්න පුළුවන්. හැබැයි ඒක පොඩ්ඩක් කන්ට්‍රෝල් එකකින් හරි පරිස්සමෙන් කවුරු හරි දන්න කෙනෙක්ගේ උපදෙස් මත කරන්න ඕනේ. ඕවර් ටැනින් වුණොත් එහෙම නැත්නම් අනවශ්‍ය බෑග්ග්‍රවුන්ඩ් එකක දාලා මාළුවා ටැන් කරොත් මාළුවාගේ ගන්න දෙයක් නැති වෙන්න පුළුවන්. right? මම ෆොටෝස් කීපයක් පෙන්නන්නම්. මම මොකද්ද කිව්වේ කියන එක මම හිතන්නේ ඒකෙන් පොඩ්ඩක් පැහැදිලි වෙයි. චර ක්ලියර් නැහැ මට තේරෙන විදිහට. මම උඩරින් පෙන්නන්න. දැන් මේ උඩම තියෙන්නේ ටැනින් ලයිට් එකක් නැතුව ගෝල්ඩන් ක්‍රොස් බැක් කෙනෙක්. ක්‍රොස් බැක් කෙනෙක්ද කියලා නම් මට ෂුවර් නැහැ. කොහමද ගෝල්ඩන් මාළුවේ උඩම තියෙන්නේ ටැනින් ලයිට් එකක් පාවිච්චි නොකර. ඔයාලට පේනවා මම කිව්වා වගේ මාළුවා සුදු පාටයි. මාළුවාගේ ස්කේල් එකේ ෂයින් එකක් තියෙනවා. හැබැයි අර ගෝල්ඩ් එක ඩෙවලොප් කරලා නැහැ. මොකද ගෝල්ඩ් එක ඩෙවලොප් වෙන්න නම් එයාට UVA UVB ඕනේ. එතකොට UVA එකයි UVB එකයි දුන්නේ නැත්නම් එයාට ගෝල්ඩ් එක ඩෙවලොප් කරන්න බෑ. දැන් දෙවෙනි ඉමේජ් එකේ තියෙන්නේ මට මේකේ තියෙන විදිහට
සාමාන්‍යයෙන් නිකන් සති 3කට විතර පස්සේ බලන්න මේ ගිල් ප්ලේට්ස් වල එහෙම. ඔන්න ගෝල්ඩ් එක ඩිවෙලොප් වෙලා තියෙනවා. right? මෙන්න මේ ගෝල්ඩ් එක ඩිවෙලොප් වෙන්න මේ කහ පාට එන්න තමයි මේ ටැනින් ලයිට් එක අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ යටම තියෙන එක හරියටම මාසයකට පස්සේ බලන්න මේ ඇඟේ සෑහෙන දුරකට ගෝල්ඩ් එක සහ බේස් කලර් එක ඩිවෙලොප් වෙලා තියෙනවා. එතකොට ෆේස් එක ගත්තොත් උඩේ ඔක්කොටම වැඩිය හොඳ ගෝල්ඩන් කලර් එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ process එකට තමයි ඔයාලට ටැනින් ලයිට් එකක් ඕන වෙන්නේ. හරි? මෙන්න තව එක්සැම්පල් එකක්. මේ දින ටැනින් එකක් කරාට පස්සේ මාළුවාගේ ගෝල්ඩ් කලර් එක මෙන්න මේ කහ පාට 24K අර 24K කියන්නේ මම මේ අර අපි මාළුවාට රිෆර් කරන 24K නෙමෙයි. සාමාන්‍යයෙන් අර රත්තරන් පාට ගන්න නම් එයාට පොඩි ටැනින් එකකින් සපෝට් එකක් දෙන්න පුළුවන් මේ වගේ. තව එක්සැම්පල් එකක් තියෙනවා. දැන් මේක බලන්න. මේ උඩම මාළුවාගේ ඔයා වයිට් ටැංක් එක මාළුවා හදනවා නම් මෙන්න මේ වගේ කලර් එකක් තමයි මාළුවාගේ තියෙන්නේ. ෆේස් එකේ ගත්තත් හොඳ වයිටිෂ් කලර් එකක් තියෙනවා. හැබැයි මේ සතා ගත්තොත් බලන්න ගෝල්ඩ් කලර් රිම් එක හොඳට පේන්නෙත් නැහැ, බේස් කලර් එක හොඳට පේන්නෙත් නැහැ. දැන් ඊට පස්සේ මේ තියෙන්නේ යම්කිසි කාලයකට මාසයකට වගේ පස්සේ ටැනින් ලයිට් එක යූස් කරලා බලන්න මේ ගෝල්ඩ් කලර් එක හොඳට ඩිවෙලොප් වෙලා. ඊට පස්සේ මේ තියෙන ෆයිනල් රිසල්ට් එකක් විදියට මෙයාගේ බේස් කලර් එකක් ඩිවෙලොප් වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ process එකේ යන්න නම් ඔයාට ටැනින් එකක් ඕනේ. ටැනින් එකක් නෙමෙයි UVA UVB ඕනේ. right? එතකොට දැන් මම කිව්වේ දැන් මේ වගේ මාළුවෙකුට ඕනාට වැඩිය අපි ටැනින් කරන්න ගියොත් මෙයාගේ මේ টොප් එක එහෙම බ්ලැක් වෙන්න පුළුවන්. මේවා ෆින්ස් එහෙම බර්න් වෙන්න පුළුවන්, කළු වෙන්න පුළුවන්. එතකොට මාළුවාගේ වටිනාකමක් නැති වෙනවා. ඉතින් ඒක නිසා සාමාන්‍යයෙන් ගෝල්ඩන් මාළුවේ ටැනින් කරනකොට ටැනින් කරන්න ඕනේ. හැබැයි පරිස්සමෙන් කරන්න ඕනේ. දැන් මේ තවත් උදාහරණයක්. දැන් මේ මාළුවාගේ ස්කින් එකේ බලන්න මේ ෂයින් එකක් තියෙනවා. නිකන් වයිට් පවුඩර් කෝට් කරා වගේ තියෙන්නේ. හැබැයි ටැනින් ලයිට් එකෙන් පස්සේ තමයි එයා මේ ලස්සනට ගෝල්ඩ් කලර් එක ඩිවෙලොප් කරගෙන තියෙන්නේ. රයිට්. මම හිතන්නේ ඒක පැහැදිලි. ඕක තමයි ටැනින් එකේ ගෝල්ඩන් ඇරවාන කෙනෙකුට ටැනින් එකේ රික්වයර්මන්ට් එක මම හිතන්නේ ඔයගලන්ට පැහැදිලි. right බලමු තා මොනවද කමෙන්ට්ස් තියනවාද කියලා. ඔව් කෙනෙක් කාලා දෙනවා සුපර් රෙඩ් අරවාන ඊළඟ ෂිප්මන්ට් එක කොහොමද කියලා. අපි මේ දවස්වල ෂිප්මන්ට් එකකට ලෑස්ති වෙගෙන වෙනවා. මොකද අපේ ළඟ සුපර් රෙඩ් ස්ටොක් එක මේ වෙනකොට ඉවරයි. මේ දවස් අපි මාළු ටිකක් සිලෙක්ට් කරලා සමහර මාළු රිසර්ව් කරලා තියෙනවා. අපි ඊළඟ සුපර් රෙඩ් අරවාන එක අපි සුපුරුදු පරිදි ඉන්දුනීසියාවෙන් තමයි ගේන්නේ. ඉතින් අපි මේ දවස්වල මාළු සිලෙක්ට් කරන් යනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නා සාමාන්‍යයෙන් අරවාන ෂිප්මන්ට් එකක් කරනවා නම් ડોකියුමන්ටේෂන් ප්‍රොසෙස් එකක් තියෙනවා. එහෙන් සයිටිස් ගන්න ඕනේ, මෙහෙන් සයිටිස් ගන්න ඕනේ, අප්‍රූවල්ස් ගන්න ඕනේ. ඒ ඔක්කොම නීට් එකට හරි පිළිවෙලට තිබ්බ නැත්නම් අපිට යම්කිසි අපහසුතාවයන් වලටපත් වෙන්න වෙනවා. ඉතින් ඒවට යම්කිසි කාලයක් යනවා. අපි ලබන මාසේ කොහොම හරි අපි ඊළඟ සුපර් රෙඩ් ෂිප්මන්ට් එක ඉන්දුනීසියාවෙන් ලංකාවට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ෂිප්මන්ට් එකටත් මාළු ටික සිලෙක්ට් කරන්න මම අපේ ડોකියුමන්ට්ස් පාර්ට් එක ඉවර වුණාට පස්සේ ඉන්දුනීසියාවලට ගිහිල්ලාම මොකද ස්පෙෂල් ඕඩර්ස් ටිකක් තියෙනවා. ඒ ඕඩර්ස් වලට පර්සනලි සිලෙක්ට් කරපු මාළු වර්ගයක් ඉල්ලලා තියෙනවා. ඉතින් ඒ මාළු ටික සිලෙක්ට් කරන්න සහ අපේ 8 inches 10 inches size එකේ මාළු අපි සිලෙක්ට් කරලා අඩුපාඩුවක් නැති ඩිෆෙක්ට්ස් නැති මාළු මම කියන්නේ අපි නිතරම කියනවා වගේ ඕගොල්ලෝ මාළුවා ගන්න කලින් මමයි බය. ඉතින් මම ගිහිල්ලා මම පර්සනලි මම කිසිම අඩුපාඩුවක් නැති ඩිෆෙක්ට් එකක් නැති මාළුවෙක් අරන් ඉන්න තමයි බලන්නේ. මොකද මම සල්ලි දීලා අඩුපාඩුවක් තියෙන මාළුවෙක් ගන්න අවශ්‍යතාවයක් නැහැ වෙන කෙනෙක්ගේ. ඒ නිසා මේ ડોකියුමන්ටේෂන් process එක ඕකේ වුණාම next month මුල හරියේදී ගිහිල්ලා next month එකේ මැද හරියේදී අපේ ඊළඟ සුපර් රෙඩ් අරවාන ෂිප්මන්ට් එක බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒකෙදි අපි විශේෂයෙන් 8 inches කපු අසුළු අපේ ගේන මාළු ඔක්කොම කපු අසුළු වලින් ගේන්නේ කලිමන්තන් වලින්.
ඔයාලා හොඳට හොරයි බැලුවොත් කලිමන්තන් වල නැත්තම් කපුවාසුළු වල මාළුන්ගේ ඊට පස්සේ ජකාටවල ඔය බොගෝර් වගේ පැතිවල එන මාළුන්ගේ වෙනස හොඳට හොයාගන්න පුළුවන්. ඇත්තටම කපුවාසුළු කියන්නේ මේ සුපර් රෙඩ් ඇරවානගේ මව්බිම. එහෙ ඉන්න මාළුන්ගේ බ්ලඩ් ලයින්ස් හොඳයි. රෙඩ් එක ඩිවෙලොප් වෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. ඒ වගේම තමයි ක්‍රොස් බ්‍රීඩ් වෙලා නැහැ ගොඩක්. ඒ නිසා බ්ලඩ් ලයින් හොඳයි. ඩිෆෙක්ට්ස් ලෙඩ රෝග ගොඩක් අඩුයි මේ මාළුන්. ඉතින් අපි කොහොමත් ෂිප්මන්ට් වල අපේ අඟල් 8 අඟල් 10 මාළු අනිවාර්යෙන් කපුවාසුළු වලින් එන්නේ. ඉතින් මේ සැරේත් හොඳ මාළු සෙට් එකක් දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ ගැන අප්ඩේට් එකක් දෙන්නම් වැඩ කටයුතු ටික ඔක්කොම රෙඩි වුණාට පස්සේ. ඊට අමතරව ස්පෙෂල් ඕඩර්ස් ටිකක් තියෙනවා. මොකද අපි ෆැන්ටස්ටික් 15 එකේ ගෙන ආපු ලොකු මාළු ඔක්කොම වගේ දීලා ඉවරයි. අපි ළඟ ගෲම් කරන්න බලාගෙන ඉන්න මාළු දෙන්නෙක් වගේ තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ස්පෙෂල් ඕඩර්ස් ටිකක් තියෙනවා මාළුන්ට මේ ලොකු මාළු බ්ලොක් රෙඩ් මාළුන්ට ඊට පස්සේ බ්ලූ බේස් මාළුන්ට ගෝල්ඩන් බේස් මාළුන්ට ඉතින් මේ මාළු ටිකක් සිලෙක්ට් කරන්න බලාගෙන නෙක්ස්ට් මන්ත් එකේ මුල හරියේදී ආපහු ඉන්ඩෝනේෂියා යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට එහෙ ඉඳලා තවත් ලයිව් අප්ඩේට්ස් වලින් මොකද සමහර ප්‍රශ්න ටිකක් අපෙන් අහපු ඒවා තියෙනවා මේ පහුගිය කාලය තුලදී. එතකොට මම කියන්නේ නැතුව සමහර දේවල් ලයිව් වීඩියෝස් වලින් අපිත් එක්ක වැඩ කරන බ්‍රීඩර්ස්ලා නැත්නම් ගෲමර්ස්ලා ඊට පස්සේ ග්‍රෝ කරන කට්ටිය ඒගොල්ලොන්ගෙන්ම මේ ප්‍රශ්න ටික අහලා සමහර මම එකතු කරගෙන ඉන්න ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ටික අහලා ඒගොල්ලොන්ගෙන්ම ඕගොල්ලන්ට උත්තර ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඒක වඩාත් හොඳයි. ඒකට ඕගොල්ලන්ට ඒක පැහැදිලි. ඉතින් අපි හැමදාම කරනවා වගේ ඉතින් අපිට එකතු වෙන දැනුම අපි එකතු කරගන්න දැනුම ඕගොල්ලන්ට ෂෙයා කරනවා. ඒ වගේම තමයි ඕගොල්ලන්ගේ ප්‍රශ්න ටික අපි බැඳිලා ඉන්නවා හැම වෙලේම निराකරණය කරලා දෙන්න. ඉතින් අපේ ලයිව් සෙෂන්ස් අනිවාර්යෙන් අප්ඩේට් එකක් වශයෙන් දෙන්න බලාපොරොත්තු වෙනවා මේ ඉන්ඩෝනේෂියා විසිට් එක ඇතුළතදී. ඒ වගේම තමයි හැමෝම කැමති මාළු බලන්න, ලයිව් මාළු බලන්න කැමති. අපි තෝරගන්න විදිය, අපි මාළු ගන්න වීඩියෝස්, අපි සිලෙක්ට් කරන දේවල්, අපි විවිධ ගෲමර්ස් ළඟට ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක හම්බෙලා කතා කරන දේවල්, ඒ හැම දෙයක්ම ලයිව් වීඩියෝස් වලින් ගෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් නෙක්ස්ට් අරවාන ෂිප්මන්ට් එක ගොඩක් පිට එන මාසෙ මැද හරියදී වගේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒකෙදි අපි ටාගට් කරනවා 8 inches, 10 inches ඊට පස්සේ ඊට අමතරව ස්පෙෂල් ඕඩර්ස් වලට එන අඩියෙන් උඩ වගේ මාළු. ඉතින් ඕගලන්ටත් මොන හරි ස්පෙෂල් ඕඩර්ස් තියෙනවා නම් පර්සනලි අපිට දාන්න. අපිට පුළුවන් ඒ ටික සැටිස්ෆයි කරලා දෙන්න. කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒ වගේම තමයි මේකත් කියන්න ඕනේ. අපි කියන මාළු අඟල් 8 10 අපි Urban Dragons කියන බ්‍රෑන්ඩ් එක යටතේ තමයි ඕගලන්ට දෙන්නේ. අපි ඒ වගේම අරන් ඕගලන්ට හොඳම මාළුවෙක් දෙනවා. ඊට අමතරව කාට හරි අඩියට වගේ ලොකු මාළු සාමාන්‍යයෙන් අඩියෙන් උඩ වගේ මාළු ඔයාලට වෙන ඕනම ගෲම කෙනෙක්ගෙන් බ්‍රීඩර් කෙනෙක්ගෙන් නෙවෙයි ගෲම කෙනෙක්ගෙන්. ඒ කියන්නේ මයික් රෙඩ් වෙන්න පුළුවන් 88 ගැලරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කවුරු හරි කමන RDC වෙන්න පුළුවන්. ඕනම ඊට පස්සේ 1 රෙඩ් වෙන්න පුළුවන්. ඕනම කෙනෙක්ගෙන් ඔයාලට ගෙන්න ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට කියන්න. අපි උපරිම උත්සාහ කරනවා සාධාරණ මිලකට ඔයගලන්ට මාළුවෙක් ගෙනල්ලා දෙන්න. හැබැයි එක දෙයක් මතක තියාගන්න අපි ඒ වගේ ගෲම කෙනෙක්ගෙන් මාළුවෙක් ගන්නකොට ටිකක් සමහරලාට මිල ගාන වැඩි. මොකද මිල ඒගොල්ලෝ වැඩියෙන් කියනවා ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එකට. නමුත් ඕගලන්ට අත්‍යවශ්‍යයි නම් අපිට ඒක කරලා දෙන්නත් පුළුවන්. right? හරි. වෙන මොනවාද තියෙන්නේ මේකේ? right. messages පොඩ්ඩක් බලමු. කමෙන්ට්ස් වලට මම ඔක්කොම රිප්ලයි කරා. හරි. තව පොඩි මේ මම ලයිව් එක පටන් ගන්න කලින් මල්ලි කෙනෙක් දාලා තිබ්බ WhatsApp message එක අර water pumps ගැන කතා කරන කෙනා water pumps වල ප්‍රශ්න තියෙනවා නම් කියලා වගේ මෙහෙම දෙයක් තියෙනවා. අර water pumps මම දැකලා තියෙන චූටි දෙයක් මේ චූටි වෙලාවක් අරගෙන කියන්නම්. ඕගොල්ලොන් ටැංක් එකකට සාමාන්‍යයෙන් ඔයාගේ ඇක්වේරියම් එකට නැත්නම් පොන්ඩ් එකට පම්ප් එකක් සිලෙක්ට් කරනකොට ප්‍රධාන වශයෙන් සැලකිලිමත් විය යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි ඔයාගේ ටැංක් එකේ වොලියුම් එක කැල්කියුලේට් කරන්න.
වතුර වොලියුම් එක කොච්චර වතුර ප්‍රමාණයක් ඔයාගේ ටැංකියේ එහෙම නැත්නම් පොන්ඩ් එකේ තියනවාද කියලා. එතකොට පොන්ඩ් එකක නම් අඩුම ගානේ අපි හිතමුකෝ වතුර ලීටර 1000යි කියලා පොන්ඩ් එක. අඩුම ගානේ ඒ වතුර ලීටර 1000යි කියලා කියන්නේ ඔයාගේ ෆිල්ටරය හරහා පැයකට මේක 4 වතාවක්වත් යන්න ඕනේ වතුර ලීටර 1000. නැත්තම් ඔයාට වතුර ටික හොඳ කන්ඩිෂන් එකෙන් තියාගන්න අමාරුයි. right? අඩුම එක එකන එක එක කියන්න පුළුවන් 4 වතාව 6 වතාව 10 වතාව 12 වතාව. නමුත් සාමාන්‍ය අපේ එක්ස්පීරියන්ස් එකේ විදිහට අපිත් එක්ක වැඩ කරන පොන්ඩ් ඩිසයිනර්ස්ලා ඒ වගේ කට්ටියගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක කිව්වොත් අනිවාර්යෙන් පොන්ඩ් එකක් නම් වතුර ලීටර 1000ක පොන්ඩ් එකක් නම් උපරිම උත්සාහ කරන්න අඩුම ගානේ 4 සැරයක්වත් වතුර සර්කියුලේට් වෙන්න දාන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ වතුර ලීටර 1000ක පොන්ඩ් එකකට 4000 වගේවත් පම්ප් එකක් දාන්න. එතකොට ඔයාලට උපරිම ප්‍රතිඵල ගන්න පුළුවන්. අනික එක වෝටර් කන්ඩිෂන් හොඳටම මේන්ටේන් කරන්න පුළුවන්. right? හැබැයි වෝටර් වොලියුම් එක ගොඩක් වැඩි වෙන්න ඔයාලට 4 වතාවක් අවශ්‍ය නැහැ. අපි නෝ වතුර ලීටර 10000ක වගේ එකක් කියලා. 10000ක වගේ එකකට නම් සාමාන්‍යයෙන් 2 times නැත්නම් 3 times. ඒ කියන්නේ දෙවතාවක් හෝ තුන් වතාවක් සර්කියුලේට් වුණාට කමන්නේ. හැබැයි ඔයාගේ මාළු ප්‍රමාණය වතුර ලීටර 10000 වුණාට ඉතාමත් වැඩි මාළු ප්‍රමාණයක් ඉන්නවා නම් ඔයාට අර ආපහු සැරයක් සර්කියුලේෂන් number of time එක කියන්නේ මේ සර්කියුලේෂන් කියන එක වැදගත් වෙනවා. හරි? එතකොට ඒ වගේම තමයි වීදුරු ටැංකි ගත්තොත් එහෙම අර 4 වතාවටත් වැඩි වුණොත් තමයි හොඳ. සාමාන්‍යයෙන් දැන් මගේ ටැංක්ස් ගත්තොත් එහෙම මේ වතුර කැපැසිටි එක වගේ 6 ගුණයක්වත් අඩුම ගානේ සර්කියුලේෂන් එක තියෙනවා. එතකොට දැන් වතුර ලීටර් 500ක ටැංකියක් නම් අඩුම ගානේ 6000කට කිට්ටු වෙන 500ක එකක් නම් 3000කට කිට්ටු වෙනවත් පොම්පයක් ඕනේ. එතකොට මේ ඔයාලට ගොඩක් ප්‍රශ්න අඩු කරගන්න පුළුවන් වතුර ක්වොලිටි එක මේන්ටේන් කරගන්න පුළුවන්. මාළු අසනීප වෙන්නේ නැතුව බලා ගන්න පුළුවන්. ඉතින් ඒක පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ගොඩක් කට්ටිය අර පම්ප්ස් තෝරනකොට සමහරවල් ටැංකිය මහ විශාලයි. ඊටමත් පොඩි මේ පොඩි පම්ප් එකක් දාන්නේ. නමුත් ඒකෙන් ඒ කාර්යය වෙන්නේ නැහැ. ඒක නිසා සාමාන්‍යයෙන් හරි විදිහට හොඳ විදිහට මාළු හදනවා නම් යම්කිසි සැලකිය යුතු මාළු ප්‍රමාණයක් ඔයාගේ ටැංකියේ ඉන්නවනම් අඩුම ගානේ අර 5-6 වතාවක්වත් වීදුරු ටැංකියේ වතුර සර්කියුලේට් වෙන්න පුළුවන් කැපැසිටි එකක් තියෙන පම්ප් පාවිච්චි කරන්න. දැන් සාමාන්‍ය අරවාන හදනවා නම් අපි හිතමුකෝ වතුර ලීටර් 500ක අරවාන කෙනෙක් හදනවා කියලා. තනි මාළුවෙක් නම් ඉන්න ඔයාට එච්චර ලොකු පම්ප් එකක් ඕනේ නැහැ. සාමාන්‍ය වතුර ලීටර් 1000ක 1500ක වගේ එකක් දැම්මත් ඔයාට වැඩේ ෂේප් කරගන්න පුළුවන්. හැබැයි පුළුවන් තරම් සර්කියුලේෂන් එක වැඩි වෙන තරමට ඔයාගේ සිස්ටම් එකේ ඇමෝනියා නයිට්‍රයිට් වගේ ප්‍රශ්න නැතුව වෝටර් කන්ඩිෂන් හොඳට මේන්ටේන් කරන්නත් පුළුවන්. ඒ වගේම හොඳ ඇක්ටිව් විදියට මාළුවාව බලා ගන්නත් පුළුවන්. ඉතින් එතකොට අර වෝටර් පම්ප් එක සිලෙක්ට් කරනකොට ටැංක් එකේ ඔයාලටම පුළුවන් වෝටර් වොලියුම් එක කැල්කියුලේට් කරන්න. කැල්කියුලේට් කරලා ඒක ඔයාලා දාන්න ඉන්න මාළු ප්‍රමාණයට අනුව පොඩ්ඩක් කල්පනා කරලා සාමාන්‍යයෙන් 4 ගුණයක් 5 ගුණයක්වත් වැඩි වෙන විදියට සර්කියුලේට් වෙන විදියට පම්ප් එකක් සිලෙක්ට් කරන්න. මොකද අද ප්‍රශ්නයක් අහලා තිබ්බා මේ මල්ලි කෙනෙක් කොහොමද පම්ප් එකක් මේවා කරගන්නේ වගේ කියලා. ඉතින් ඒකත් පොඩ්ඩක් මේ වෙලාවේ මතක් වෙච්ච වෙලේ මතක් කරලා දුන්නා. අදට අපිට කතා කරන්න තියෙන ওই ටික තමයි. අපි next week එකේ මේ මොනවද කතා කරන්න ඕනේ මොනවද topics ඔයාලට මේ questions තියෙන මොනවද කියලා අපි දැනුවත් කරන්න. වෙන විශේෂ දෙයක් නැහැ. ඕකේ. එහෙනම් ලබන සතියේ තවත් live එකකින් අපි හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් thank you very much අපිත් එක්ක එකතු වුණාට. ඔයගොල්ලන්ගේ ප්‍රශ්න අපිට ලියලා එවන්න. අපි කැමතියි ඒවට උත්තර හොයලා අපිට live එකෙන් සාකච්ඡා කරන්න. බොහොම ස්තුතියි.